එක් මහලු පියෙක් උසාවිය වෙත පැමිණියා. උසාවියේ සිටි විනිශ්චයකරු මේ පිතාවගෙන් ඇසුවා, ඔබ කාට විරුද්ධවද මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ කියා. මගේ පුතාට විරුද්ධවයි කීවා. කමක් නෑ. මොකක්ද ඔබේ පැමිණිල්ල? පිතාව මෙහෙම කීවා. මගේ පුතාගේ හැකියාව අනුව හැම මාසිකම මට වියදමට දෙන්න ඕන. විනිශ්චයකරු නැවත. ඔව්, අනිවාර්යෙන්. එය සාධාරණයි. මේ පිතාව නැවත. ගෞරවනීය අධිකරණය, මම ධනවත් පුද්ගලයෙක්. මගේ පුතාගේ දේපල අවශ්‍ය නැහැ මට ජීවත් වෙන්න. ඒත් එයා මට වියදමට මුදල් ලබා දිය යුතුමයි කියා. අධිකරණය හරිම පුදුම විදියට විචිත්‍රවත් ලෙසයි මේ වාද කිරීම ගැන අසා සිටියේ. සැනිකින් මේ පුත්‍රයාගේ නමයි ලිපිනයයි මේ විනිශ්චයකරු මේ පිතාවගෙන් අසා ලියාගත්තා. මේ පුත්‍රයාව හැකි තරම් ඉක්මනින් උසාවියට ඉදිරිපත් කරවන ලෙස දැනුම් දුන්නා. පසුව මේ පිතාවයි මේ පුත්‍රයයි අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියා. මේ පුත්‍රයා දෙසට විනිශ්චයකරු හැරි මෙහෙම ඇසුවා. මේ ඉන්නේ ඔබේ පිතාවද? ඔව්, මොහු මගේ පිතාව තමයි කීවා. විනිශ්චයකරු නැවතත්, මේ පියාණන් මා ඉදිරියේ යම් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුට ඔබ වියදමට දෙන්නේ නැහැ කියන තමයි ඒ පැමිණිල්ල. පුත්‍රයා පසුව මෙහෙම කීවා. මගේ පියාණන්ට මම මොනවටද වියදමට මුදල් දෙන්නේ? ඔහුගේ අතේ ඇත්ති තරම් මුදල් තියෙනවා. විනිශ්චයකරු නැවතත්, මේ ඔබේ පියාණන්ට නිත්‍යානුකූලව ලැබිය යුතු දෙයක්. එවිට මේ පියාණන් හඬ අවදි කර මෙහෙම කීවා. මගේ පුතා මාසෙට සැරයක්වත් මට එක ඩිනාර් එකක්වත් ලබා දිය යුතුයි කියා විනිශ්චයකාරතුමා දැනුම් දුන්නොත් මම සතුටින්. ඒත් එක් ව්‍යවස්ථාවක් තියෙනවා. එක දවසක්වත් මග නොහැර අන්න කළ දිනයට මේ මුදල් මට ලැබිය යුතුයි කියා. ඒ තර්ක මැදින් මේ විනිශ්චයකරු තීන්දුව ලීවා. මෙහි සිටින පුත්‍රයා හැම මාසයකම 3 වෙනිදා තමන්ගේ පියාණන්ට එක ඩිනාරයක් බැගින් ලබා දිය යුතුයි කියා. උසාවිය නිම වෙන්නට පෙර මේ විනිශ්චයකරු මේ පියාණන්ගෙන් ඇසුවා. ඔබ ඇයි මෙච්චර බල කරමින් තමන්ගේ පුත්‍රයාගෙන් එක ඩිනාරයක් පමණක් අවශ්‍ය බව කියන්නේ කියායි. එවිට මේ පිතාව, මගේ පුතා මුළු දවසෙම අධික වැඩ නිසා කාර්ය බහුලයි. ෆෝන් එකෙන් කතා කළත් ඔහුව දැක බලා ගන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා මට මගේ පුතාව නොදක ඉන්න, කතා නොකර ඉන්න බැහැ. ගෞරවනීය අධිකරණය මෙයට සාධාරණයක් ඉෂ්ට කළොත් මට මගේ පුතාව හැම මාසෙකටම සැරයක්වත් බලා ගන්න පුළුවන් කියලා. හැම අම්මෙකුටම හැම තාත්තෙකුටම ඕනේ තමන්ගේම දරුවන් ළඟ සතුටින් ජීවත් වෙන්නයි. කුඩා දෙමව්පියෝ තනිවම දුක කියා ගන්න බැරිව හැම දෙයක්ම විඳවලා මේ ලෝකෙන් සදාටම සමුගන්න.